of Dreams YouTube channel එකෙන් ඔයාලට අරගෙන ආවා කොළඹට ළඟම තියෙන ලස්සන දියලි දෙක තුනක vlog එකක්. ඉතින් අපි මේ වීඩියෝ vlog එක සම්පූර්ණම බලලා ඔයාලගේ අදහස් බලන්න කමෙන්ට් කරගෙන යන්න වගේම like කරලා share කරන්න තමයි කරන්න එපා. කොහොමද යාළුවනේ ඔන්න අපි ආව දැන් ඇල්ල ළඟට මෙතන පාකින් එකේ ඉන්නේ අපේ වාහනේ නතර කරලා ඉතින් ඉස්සරහින් යන්න තමයි හදන්නේ මෙතනම ඉස්සරහා තමයි තියෙන්නේ ඇල්ලට යන්න පාර අඩිපාර ඉතින් අපි යන ගමන් හම්බ වෙනවා අපි දැන් ඇවිල්ලා ඉන්නේ දිනුමානන්දට. මේ ඇත්තටම කිව්වොත් අද වතුර ඉඳලා තියෙන්නේ. මේ ඇත්තටම ලස්සනයි කියලා. කියන්නේ දියඇල්ල ලස්සනයි. වටපිටාව ආව ගමන් අපි දැක්කේ මේ දියඇල්ල නෙවෙයි ගයි. දැක්කේ මේ වටපිටාව. ඒකෙන් අර අපිට ටිකක් අර මයින්ඩ් එක නිකන් අවුල් වුණා වගේ වුණා. ඒ කියන්නේ මම දන්නේ ඔයාලත් ඇවිල්ලා තියනවාද එහෙම කියලා. ඇත්තටම මෙහෙම කරන්න එපා. ලස්සන ඇල්ලක් දිනුමානන්ද කියන්නේ මේ දවස්වල අර වතුර කාලුගුණ නැති ඉඳලා වතුර ඉඳලා තියෙන්නේ ඇල්ලෝ. එතන ඔයගොල්ලෝ පේන ඇති දැන් මෙතන ජරා වෙලා තියෙන මෙතන මේ ඉන්නවා දැන් බලොත් කවුරුන් සතුනම් කමක් නැහැ මිනිස්සු ගත්තොත් බියර් කෑන් අර බෝතල් හැමතැනම දාලා කොලිටි සවුත්තු කරලා ගිහින් සවුත්තුම කරලා ගිහලා තියෙන ඇත්තටම අපේ රටේ අපේ මේ රට ගන්න නැතුව මිනිස්සු අතම කිව්වොත් ඉතින් වැඩක් නැහැ කතා කරලා මේ ගැන මිනිස්සු දැනගන්න ඕනේ මේවා අපේ දේවල් ආරක්ෂා කරගන්න අනික දැන් අපි දියඇලි මායි මෙයයි ගිහින් තියෙනවා දියඇලි ගොඩකට නමුත් මේ ෆස්ට් ටයිම් මෙහෙම මේ දියඇල්ලක මේ විදියට මිනිස්සු ජරා කරලා ගිහින් සමහරකට කොළඹට කිට්ටු නිසා වෙන්නේ දැන් දුර පළාත් වලට යන්න ඒ දියඇලි ඇත්තටම මේ තාත්තේ නැහැ ඒ මිනිස්සු ඒවා ආරක්ෂා කරගෙන හැමදේම කරගෙන මිනිස්සු ඔයාලගෙන පිළිගන්නේ එන්න ඔයාලා ඇවිල්ලා නාලා කරලා ඉඳලා ගියාට කමක් නැහැ
මේ වගේ කරන්න එපා. මවල් හැමතැනම විසික් කරලා බෝතල්, බියර් කෑන්, නාන දේවල් හැම දේම විසික් කරලා ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මේ අර අපි ෆස්ට් ටයිම් දැක්කම අපිට හිතන්නේ අපෝ මේ මොකද්ද මේක කියලා. මේ අර يعني අපි දැක්කේ නෑනේ මේක ටියර් එකේ තියෙන විදිය. ඇත්තටම කොහොත් වතුරක් ඉඳලා තියෙන්නේ ඒක නිසා අපි බැලුවේ නාන්න කියලා ආවේ. පිට කාටවත් බැනලා වැඩක් නැහැ. අතට කිව්වොත් අනුන්ගේකට වැඩක් නැහැ. මේක අපේ තමන්ගේම දෙයක් ඉතින්. තමන්ගේම දේවල් හිතාගෙන තමයි මේවා ආරක්ෂා කරගන්න ඕනේ. ඉදිරි අනාගත පරම්පරාව. අපි බලමු අපි හිතුවේ නාන්න කියලා. නමුත් නාන්න තත්ත්වයක් නෑ. අපි දැන් බලනවා නාන්න මේ හැටි තව තැනක් තියෙනවද කියලා. අපේ මේ පළවෙනි පළවෙනි තැන දුනුමාලැල්ල අපි ෆොටෝස් ටිකක් ගහලා මේ වීඩියෝස් ටිකක් අරගෙන යන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. ඊළඟට ගිහිල්ලා එතනදී හම්බුම් නාන්න පුළුවන් නම් එතන කොහමද මොන වගේද කියලා බලමු. එහෙනම් ගායි අපි යමු. තුනයි. ඔන්න ඉතින් යාළුවනේ මෙතනින් අපි ව්ලොග් එක අවසන් කරනවා. අපි අද අරගෙන ආව ව්ලොග් එකට අමතරව මේ ගම්පහ තියෙන ලස්සනම ලොකේෂන් වල දෙක තුනකට අපි යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. අපිත් එක්කම ඉස්සරහට ඉන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා තියාගන්න හැමෝම. ඔයාලා හැමෝටම එනන් තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.